ඔයාගේ ජීවිතේ ඩෙවලොප් කරගන්න ඕන නම් මේ තියෙන්නේ ඔයා කියවන්න ඕනේ පොත් පහක්. මේ පොත් පහේ තියෙන පළවෙනි පොත් තමයි පීටර් තීල්ගේ මෙන්න මේ 0 to 1 කියන පොත. මේ පොතෙන් කියලා දෙනවා අනුන්ව කොපි කරන්නේ නැතුව ඔයා කොහොමද බිඳුවෙන් පටන් අරගෙන ඔයාගේම ගමනක් යන්නේ කියලා. ලිස්ට් එක දෙවෙනියට තියෙන්නේ The Business School කියන මෙන්න මේ පොත. මේ පොත ලියලා තියෙන්නේ අපි හැමෝම දන්න Rich Dad Poor Dad ලියපු රොබර්ට් කියෝසාකි. මේ පොතෙන් කියලා දෙනවා ඔයා සල්ලි පස්සේ යන්නේ නැතුව සල්ලි ලවා ඔයා වෙනුවෙන් වැඩ කරගන්න විදිය. ඊළඟ පොත තමයි Same Massive කියන මෙන්න මේ පොත. මේ පොත ලියලා තියෙන්නේ අපි හැමෝම දන්න The Psychology of Money කියන පොත ලියපු මොගන් හවුසර්. ලෝකේ කොච්චර වේගෙන් වෙනස් වුණත් කවදාවත් වෙනස් වෙන්නේ නැති මනුෂ්‍ය ස්වභාවය සහ ජීවිත යථාර්ථය පිළිබඳ මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. ව්‍යාපාර කරන එහෙම නැත්නම් රස්සාවක් කරන හැමෝටම මේ පොත ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඉන්න ගොඩක් අයට තමන්ගේ ජොබ් එක එහෙම නැත්නම් තමන් කරන වැඩේ වදයක් වෙලා තියෙන්නේ. ආසාවෙන් සතුටෙන් වැඩ කරන කට්ටිය ඉන්නේ ඉතාමත් පොඩ්ඩයි. ඒ වගේ අයට තමයි මෙන්න මේ පොත තියෙන්නේ. මේ පොත The Joy of Working කියන පොත. මේ පොතේ කියලා දෙනවා ආසාවෙන් වැඩ කරලා සතුටින් වැඩ කරලා කොහොමද සාර්ථකත්වයට යන්නේ කියන එක. පස්වෙනි පොත තමයි The Law of Vibration කියන මෙන්න මේ පොත. The Law of Attraction වගේම මේ පොතේ කියලා දෙනවා ඔයා කොහොමද ඔයාගේ හීන වලට යන්නේ සහ ඔයාගේම දේවල් ඔයාගේ ජීවිතයට අදරගන්නේ කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්නේ නැතේ ඇයි මේ පොත් වලට level up කියලා කියන්නේ කියලා. මේ තියෙන්නේ ඔයාගේ අනාගත වෙනුවෙන් ඔයා කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ වගේ තවත් දේවල් දැනගන්න අපිව ෆලෝ කරලා අපිත් එක්කම දිගට එකතු වෙලා ඉන්න.